අද අපි කතා කරන්නේ අපි ගැන කොහොමද තව කෙනෙක්ට කියන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද අපි self introduction එකක් ඉංග්‍රීසි වලින් කරන්නේ කියලා. මේ වගේ අවස්ථාවන් වලදීද අපිට අපිව හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි ක්ලාස් එක ගිහින් ඉන්නව නම් ටීචර් අපිට කියන්න පුළුවන් ඔයා ගැන අපිට හඳුන්වලා දෙන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී. එහෙම නැත්නම් විශේෂයෙන්ම ජොබ් ඉන්ටර්විව් එකකට ගියාම අපිට අපිව හඳුන්වලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් අලුත් ජොබ් එකක් ලබා ගත්තාම එහෙම නැත්නම් අපි ඉන්නේ ලොකු ඉවෙන්ට් එකක නම් ලාර්ජ් ඉවෙන්ට් එකකදී අපිට අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න වෙනවා. කොහොමද අපි ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්නෙ? How to start? මුලින්ම අපි greeting එකකින් තමයි පටන් ගන්න. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. අපිට formal විදිහට greet කරන්නත් පුළුවන්, informal විදිහට greet කරන්නත් පුළුවන්. informal විදිහට කතා කරද්දී අපි hi, hey, what's up, yo එහෙම කියලා පාවිච්චි කරන්න පුළුවන් මේ ඕනම එකක්. මොකද informal කියන්නේ අපි අපේ යාළුවොත් එක්ක, ගෙදර අයත් එක්ක වගේ official දෙයක් නෙමෙයි. ෆෝමල් කතා බහේදී අපි යාළුවොත් එක්ක ගෙදර අයත් එක්ක නෙමෙයි. ඒ කියන්නේ ඔෆිෂියල් විදිහට කතා කරද්දී අපි පාවිච්චි කරනවා hello, good morning, good afternoon, good evening වගේ දේවල්. මේකෙදිත් අපි විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනේ good morning පාවිච්චි කරන්නේ අපි උදේ කාලේ. ඒ කියන්නේ දවල් 12ට කලින් before 12 noon. ඒ වගේම තමයි good afternoon පාවිච්චි කරන්නේ 12ත් 4:00 හවස 4:00 අතර කාලය. good evening පාවිච්චි කරන්නේ 4:00 ඉඳලා midnight එක වෙනකම්. කියන්නේ රෑ 12 වෙනකම් කාලය අපි පාවිච්චි කරන්නේ good evening කියලා තමයි greet කරන්නේ. එතකොට ඇයි අපි රෑට good night කියන්නේ නැත්තේ? මොකද අපි good night කියන එක පාවිච්චි කරන්නේ කතාවක් අවසානයේදී. බොහෝ දුරට greeting එකක් කරද්දී ඉස්සෙල්ලම අපි good night කියන්නේ නැහැ. කතාවක් ඉවර කරද්දී good night පාවිච්චි කරන්නේ. greeting එකකට පස්සේ අපි අපේ නම කියන්න ඕනේ. කොහොමද අපි නම කියන්නේ? අපිට පාවිච්චි කරන්න පුළුවන් I am නැත්නම් I am. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගමු නිමාලි කියන නම. I am නිමාලි. I am නිමාලි. එහෙම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. දැන් අපි හිතමු මගේ නම ක්‍රිස්ටෝෆර්. හැබැයි ඔයාලට මට ක්‍රිස් කියලා කියන්න පුළුවන්. අන්න එහෙම කියන්නත් පුළුවන්. ඒකට අපි කියන්නේ my name is Christopher. You can call me Chris. එහෙම කියලා කියන්න පුළුවන්. එතකොට අපි ටෙලිෆෝන් එකෙන් වගේ නම් කතා කරන්නේ අපිට පේන්නේ නැත්තම් කියන කෙනාට my name is Nimali. එහෙම නැත්නම් this is Nimali. මෙන්න මේ විදිහට හඳුන්වා දීමකදී අපිට අපේ නම කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ලොකේෂන් එක ගැන අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි එන්නේ කොහේ ඉඳලාද කියලා. අපේ ප්‍රදේශයේ ජීවත් වෙන අපිට අපේ හැඳින්වීමකදී සඳහන් කරන්න පුළුවන්. අපිට ලොකේෂන් එක කියන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. අපිට කියන්න පුළුවන් I am from කියලා අපි එන ප්‍රදේශය කියන්න පුළුවන්. I am from කුලියාපිටිය. එහෙම නැත්නම් I am කියලා දාලා අපේ ජාතිය ගැන කියන්න පුළුවන්. I am British නැත්නම් I am Sri Lankan. ඒ වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් I come from කියලා අපි එන ප්‍රදේශය සඳහන් කරන්නත් පුළුවන්. I come from Colombo. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙහෙම කියන්න. මොකද්ද? මම ඉපදුනේ මෙන්න මේ ප්‍රදේශයේ. හැබැයි මම හැදී වැඩුණේ මෙන්න මෙහි. එතකොට කියන්න ඕනේ I was born in ප්‍රදේශය and raised in ප්‍රදේශය. මොකද I was born in කුරුණෑගල and raised in Kandy. ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට කියන්න පුළුවන් මම හැදුනේ වැඩුනේ මෙන්න මේ ප්‍රදේශයේ. හැබැයි මම දැනට ජීවත් වෙන්නේ මෙන්න මෙහි. ඒක අපි කියන්නේ I grew up in ඒ ප්‍රදේශය. අපි කියමු I grew up in Mathara but now live in Colombo. අන්න ඒ විදිහට අපිට විදි ගණනාවකට අපි ඉන්න ප්‍රදේශය අපි ආවේ කොහෙන්ද කියලා අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකකදී කියන්න පුළුවන්. ඒ වගේම අපි ගැන කියද්දී අපිට අපේ හොබීස් ගැන කතා කරන්න පුළුවන්. හොබීස් කියන්නේ අපේ විනෝදාංශ. අපි නිදහසේ ඉන්න වෙලාවට කරන්න කැමති දේවල්. In my free time I enjoy gardening. එතකොට මේක කියන්නේ in my free time මගේ නිදහස් වෙලාවට I enjoy මං ආසයි කියලා අපේ විනෝදාංශය අපි එතෙන්ට දානවා. දැන් මේකේ තියෙන්නේ gardening. මං ආසයි ගෙවතුවා ගාව කරන්න. තව අපේ විනෝදාංශ ගැන අපිට කියන්න පුළුවන් විදිහක් තමයි
one of my passions is. දැන් මෙතන ගත්තම one of my passions is hiking. මං ආසම දෙයක් තමයි හඳුනාගෙන එක. මේ විදිහට ඔයාලගේ විනෝදාංශය මෙතනට දාන්න පුළුවන්. one of my passions is කියලා අපේ විනෝදාංශය. මේ තියෙන්නේ විනෝදාංශ ගැන කියන්න පුළුවන් තවත් විදියක්. I love කියලා දාලා අපේ ආස විනෝදාංශය දාලා as it helps me relax. දැන් උදාහරණයක් විදියට ගමු අපි ආසයි උයන්න. එතකොට I love cooking as it helps me relax. මං හරි ආසයි උයන්න. මොකද ඒකින් මට හරියම relax වෙන්න පුළුවන්. මට ඒකෙන් හරි සංසුන් වෙන්න පුළුවන්. relax වෙන්න පුළුවන්. තව අපිට කියන්න පුළුවන් විදියක් තමයි I am a big fan of playing cricket. දැන් මෙතන කියන්නේ මම ගොඩාක්ම ආසයි ක්‍රිකට් ප්ලේ කරන්න. I am a big fan of playing cricket. මෙන්න මේ විදිහටත් අපේ විනෝදාංශ ගැන කියන්න පුළුවන්. I am a big fan of කියලා දාලා. ඊළඟ විදිය තමයි I am an enthusiast for කියලා අපි ආස දේ දාන එක. I am an enthusiast for music. මම මාරම ආසයි සංගීතයට. කම අපිට මේ විදිහට කියන්නත් පුළුවන්. I am a music enthusiast. මම සංගීත පිස්සෙක්. දැන් අපි කතා කරන්නේ position ගැන. අපේ හඳුන්වා දීමකදී බොහෝ විට අපි මොකක් හරි කම්පැනි එකක ජොබ් එකක් ගැන ජොබ් ඉන්ටර්විව් එකකදී වගේ අපිට මේක ගොඩාක් දුරට අවශ්‍ය වෙනවා. අපේ position එක ගැන කියන්න අපිට පුළුවන් මේ වාක්‍ය පාවිච්චි කරන්න. I work at කියලා මේ blank එකට අපේ කම්පැනි එකේ නම දාන්න පුළුවන්. I work at SL Holdings වගේ ඒ වගේ කම්පැනි එක නමක් දාලා අපිට ඒක කියන්න පුළුවන්. ඊළඟ විදිය තමයි I work for කියලා කම්පැනි එකේ නම දානවා. I work for SL Holdings. තවත් අපිට position එක කියන්න පුළුවන් විදියක් තමයි I am a කියලා අපේ position එක දාලා at අපි වැඩ කරන්නේ මොන කම්පැනියද කියලා කියන එක. උදාහරණයක් විදිහට I am a sales manager at SL Holdings. මේ විදිහට කියන්නත් පුළුවන්. විදිය තමයි අපි වැඩ කරන ක්ෂේත්‍රය පිළිබඳ සාමාන්‍ය හැඳින්වීමක් කරන්න පුළුවන්. I work in කියලා I work in sales. ඒ විදිහට generally අපිට කියන්න පුළුවන් I work in sales. තවත් දෙයක් අපි මතක තියාගන්න ඕනේ අපි I work in කියලා අපේ කම්පැනි එකේ නම දාන්නේ නැහැ බොහෝ වෙලාවට. එහෙම දාන්නේ අපි I work at කලින් කියලා දුන්න විදිහට. තවත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කියන specific මම වැඩ කරන්නේ මෙන්න මෙහෙම කෙනෙක් විදිහට කියලා. අපි කම්පැනි එක මේව නැහැ. අපි හරියටම කියනවා අපි වැඩ කරන්නේ මෙහෙම කෙනෙක් විදිහට. උදාහරණයක් විදිහට මම accountant කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. I work as an accountant. අපි බොහෝ වෙලාවකට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා නම් ඉන්නේ අපිට අපි ගැන හඳුන්වා දීමකදී අපේ qualifications ගැන කියන්න පුළුවන්. එතකොට අපේ qualifications ගැන කියද්දී අපිට කියන්න පුළුවන් අපි උපාධියක් ගන්න ආසන්නයේ ඉන්නේ. කියන්නේ මගේ උපාධිය ඉවර වෙන්න ළඟයි. ඒකට අපි කියන්න පුළුවන් I am about to graduate. ඊළඟට අපිට දැනටමත් උපාධියක් තියෙනවා නම් අපිට ඒක කියන්න පුළුවන් මම මෙන්න මේ විෂයේ උපාධිධාරියෙක්. එතකොට I am a කියලා දාලා අපේ subject එක දාලා graduate. උදාහරණයක් විදිහට I am a marketing graduate. එහෙම නැත්නම් තවත් විදිහකට අපිට කියන්න පුළුවන් I have a bachelor's of arts degree in marketing. මට මෙන්න මේ marketing අංශයෙන් උපාධියක් තියෙනවා කියලා. ඒ වගේම අපිට පුළුවන් මම දැනට මොන හරි course එකක් කර ඉන්නව නම් අන්න ඒ ගැනත් කියන්න. එතකොට අපිට කියන්න පුළුවන් I am currently taking a course in කියලා අපේ subject එක දාන්න. ඔන්න මෙතෙන්දී පොඩි දෙයක් ගැන අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ තමයි අපි පාවිච්චි කරන preposition ගැන. කියන්නේ in the or the අපි පාවිච්චි කරන්නේ කියන එක ගැන. මෙතෙන්දී අපි කරලා තියෙන theoretical subject එකක් නම් අපි එතකොට දානවා in කියන එක. එතකොට අපි ගමු subject එකක් විදිහට maths theoretical නේ. එතකොට අපි කියනවා I am currently taking a course in maths. ඔන්න in දාන්නේ අපි theoretical subject එකක් නම්. හැබැයි අපි කරලා තියෙන්නේ practical subject එකකින් course එකක් නම් අපි දාන්නේ on කියලා. course on අපි ගමු practical subject එකක් jewelry making වගේ. එතකොට අපි දාන්නේ I'm currently taking a course on jewelry making කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකේ preposition එක අයින් කරලම කියන්න. in on මුකුත්ම නැතුව අපිට කියන්න පුළුවන්
I am taking a කියලා අපේ course එකේ නම. I am taking a pottery course. example එකක් විදිහට. I am taking a pottery course. එතකොට මෙතන in on දෙකම දාලා නැහැ, preposition එකක් නැහැ. එතකොට අපිට පුළුවන් අපි කරලා ඉවර course එකක් ගැනත් කියන්න. ඒකෙදි අපි කාලෙත් එක්ක course එක ගැන කියනවා. ඒ කියන්නේ I have completed a කියලා time එක දානවා. course in හෝ on අපිට දැන් theoretical ද practical ද කියලා බලලා ඒ preposition එක දාලා ඊට පස්සේ අපේ subject එක දානවා මෙතෙන්ට. example එකක් විදිහට I have completed a 2 months course in teaching. මේ වගේ අපි කාලයත් එක්ක සම්බන්ධ course එකක් ගැන කියද්දී අපි දාන්නේ number එක ඊට පස්සේ unit of time course. number එක කියන්නේ දැන් මෙතන ගත්තම 2 months කිව්වහම number එක 2. ඊට පස්සේ unit of time ඇවිල්ලා මාසනේ months දැම්මා 2 months teaching course එකේ නම දැම්මා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ goals ගැන කියන්න, අපේ අරමුණු ගැන කියන්න. මේකෙදි අපිට පුළුවන් කියන්න one of my main goals is කියලා අපේ අරමුණ. උදාහරණයක් විදිහට one of my main goals is to start my own business and become an entrepreneur. එතකොට අපිට කියන්න පුළුවන් මගේ ප්‍රධානම අරමුණ තමයි මගේම බිස්නස් එකක් ව්‍යාපාරයක් පටන්ගෙන ව්‍යවසායකයෙක් වෙන එක. නැත්තම් කියන්න පුළුවන් මම වැඩ කරන්නේ මෙන්න මෙහෙම වෙන්න. I am working towards earning my master's degree in business management. මම මේ වැඩ කරන්නේ මට ව්‍යාපාර කළමනාකරණය ගැන උපාධියක් ගන්න. එහෙම නැත්තම් කියන්න පුළුවන් මම මෑත අනාගතයේදීම බලාපොරොත්තු වෙනවා කියලා අපේ බලාපොරොත්තුව කියන්නේ. In the near future I hope to travel to USA. එහෙම නැත්තම් මෙහෙමත් කියන්න පුළුවන්. මම මොකක් හරි දෙයක් කරන්න මෙන්න මේ බලාපොරොත්තුව ඇතුව. I am currently studying psychology with the aim of becoming a licensed therapist. මම මනෝවිද්‍යාව ඉගෙන ගන්නේ මෙන්න මේ විදිහට licensed therapist කෙනෙක් වෙලා වැඩ කරන්න. මෙන්න මේ විදිහට අපේ goals අපේ අරමුණු කියලා අපේ self introduction එක අපිට ඉවර කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා event එකකට ගියත් ඔයාලා classroom එකකදී කිව්වත් නැත්නම් job interview එකකට ගියත් ඔයාලා ගැන ඉංග්‍රීසියෙන් හඳුන්වලා දෙන්න self introduction එකක් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ගේ අතරේ share කරගන්න. මොකද යාළුවන්ටත් අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කොහොමද අපිව හඳුන්වා දෙන්නේ කියලා ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න ඊළඟ videos ගැන දැනුවත් වෙන්න.